මගේ YouTube channel එක වැටෙන තවත් එක අලුත් gameplay video එකක්. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ DTW කියන මේ game එකේ 4 වෙනි episode එක. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම අර කලින් video එකේදී කිව්වා මේ අර zombie ටික මරලා ඉවරනාට පස්සේ ලැබෙන සල්ලි වලින් තුවක්කු ගන්නවා කියලා. හරිද? ඒක මම පස්සට දැම්මා. මොකද දැන් මං මේ වායු බැලුම් ගැනද අද වීඩියෝ එකේ වෙන දේ කියන්නත් බැරි වුණානේ. අද මම යන්නේ යාළුවනේ වායු බැලුම් පදින්න. ඉතින් එහෙම පොට්ටයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ඇති. දන්න කට්ටියත් ඇති ඉතින්. ඉතින් මං අද ඔය දෙගොල්ලට තමයි ගෙනාවේ දන්න කට්ටිය දන්නේ නැති කට්ටියට. හරිද? ඉතින් ඒක තියෙන තැන ඕගොල්ලොන්ට මම ඉස්සරහට පෙන්නන්නම්. ඒ වගේම කියන්න තියෙනවා යාළුවනේ cheap code වීඩියෝ එක මං එන්කකුත් ගේනවා. ඉතින් මගේ ගාව තියෙනවා ඉතින් ඔච්චර ඉතින් ගොඩක්ම නෑ cheap code 15ක් 10ක් 20ක් වගේ තියෙනවා. ඒ ටිකෙත් මම ඔයගොල්ලන්ට රිවිව් එකක් ගේන්න ඉස්සරහට. ඉතින් ඔය ටික හැබැයි පස්සට යනවා. හරිද? දැන් මේ වීඩියෝ එක කරලා ඉන්න එපා. හරි. අපි දැන් ඒකට යන්න හදන වණ්ඩිය තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් මම ඔයගොල්ලන්ට අර zombie මරණ එකේදී ගෙන ආපු කාර් එක මේ ජීප් එකක්ද ජීප් යන්නේ. ඊට පස්සේ මෙතන තියෙන අපේ අර කලින් වාහනේ ඉතින් ඔයගොල්ලන්ට එකක් පෙන්නන්නම් මම. මේක මම අර ගත්ත එක. මේකෙන් යන්න බෑ යාළුවනේ. මේකේ වේගය වැඩි. හරිද? ඒක ඔගේ කරදරයක් වෙනවා මේක න ะ. හරිද? ඒක මං ගන්න රේස් පදින්න විතරයි මම බොරු කියන්නේ යාළුවනේ මේක රේස් පදින්න බෑ නේ. හරි. ඕකේ මේ තියෙන අපේ වණ්ඩිය අපි දැන් ප්ලේස් එකට යන් ජීප් එකේ. ඉතින් ඔය ගාම ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් වැටෙන්න තියෙනවා. ඒ වගේම අපේ short film එක එකත් මම රිලීස් කරලා දැන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒකත් ගිහින් බලා ගන්න පුළුවන්. මගේ YouTube channel එකේ දාලා ඇති. මම ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් ඉතින් ඒකේ මේකක් දාන්න. මේ මොකක්ද ඒකට කියන්නේ බා? මොකද්ද මේකේ link එකත් මම ඔයගොල්ලන්ට පල්ලෙහින් දාන්න. හරි. ඒ වැඩන්නේ අපි දැන් ප්ලේස් එකට යන් චීප් එකේ. ඕහෝ මේ කොහෙද යාළුවනේ ඉතින් මේ යන්නේ? ඔන්න ඕකයි යාළුවනේ මට වාහන පදින්න බෑ පොඩ්ඩ. හරිද? කවුලක් නැහැ. කාර්යම යන්න ඕනේ කියලා කිව්ත් නෑනේ. මේකේ අනිත්‍යවම පාර යනවා නම් මට සාධාරණ හේතුවක් ඒක. අපි මෙතනින් මේ හරි යන් හරිද මේ අන්න අර හි පාලම තියෙන. ඉතින් මෙතනින්ම යන් අවුලක් නැහැ ඉතින්. හරි. ඉතින් ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපි channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරිද? මේ වගේ හොඳ උණුවේ වීඩියෝ ටිකක් දානවා. දැන් මං හරියට ළඟ වීඩියෝ ටිකක් දාලා ඇති. ඕගොල්ලෝ කම්මැලි කම ඉන්නකොට බලන්න. හරිද? අයියෝ හරියට යන්නෙත් නෑ. මට යන්න දෙන්නෙත් නෑ. ඉතින් ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. අපි බස් සිමුලේටර් ශ්‍රී ලංකා කියන ගේම් එකක් තරම් තියෙන ඉතින් ඒකත් ඕගොල්ලන්ට ඉස්සරහට මං ගේම් ප්ලේ ගේන්නම්. හරිද? ඉතින් වචන පැටලෙනවා යාළුවනේ ඉතින්. ඕක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන්. හරිද? ඒක දැන් අපි ළඟට ඇවිල්ලා තියෙන මේ ඉස්සරහ තියෙන යාළුවනේ මේ මොකද්ද මේ වෙන්නේ ගුවන්තොටුපොළ. ගුවන්තොටුපොළෙත් ඉස්සරහට වීඩියෝ එකක් ගේමු. හරිද? ඔය තාම මං ඉස්සරහ හිතලා නෑ. ගුවන්තොටුපොළේ ඉතින් නවත්තලා බලලා යනවද යාළුවනේ? මොකෝ කියන්නේ? ඕනේ නෑනේ. යා. ඉතින් ඔහොම තමයි වීඩියෝ එක වෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා දැන් අද වෙන්නේ මොකද්ද කියලා. යාළුවනේ මෙතනින් ඇතුළට තමයි දාන්න තියෙන්නේ. කීපේ දාන්න කීපේ. ඕ කෙලින්න එපා. ඔකේ යන්න මගේ වගේම වාහනයක්ද? නෑනේ. මට තියෙන්නේ ලැම්බෝගිනි කාර් එකක් කියව. ලැම්බෝගිනි යන ලයින් යාළුවනේ අපි ලැම්බෝගිනි එකකුත් ගමු. හරි. ඉස්සරහට ලැම්බෝගිනි එකකුත් මම ගන්න හිතාගෙන ඉන්නවා. සමහරක් දවස් වලට ඔය මේ ගුවන්තොටුපොළේ හැම ලැම්බෝගිනියක් එකක් දෙකක් නවත්තනවා. හරිද? තාම හිටුනේ නැහැ. හරිද? දැන් අපි ඕන්න ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මෙතන නම් තියෙන්නේ යාළුවනේ මේ සෝහනක්. ඉතින් ඒකත් මම ඔයාලට දැන් පෙන්නන්න. කොහොම වැටියන්කෝ. හරි ඔන්න මේ දෙන සෝහන. ඉතින් ඕක මේ වීඩියෝස් වලට ගේන්න ඕනේ නෑනේ නේ අමුතුවෙන් ආයි. මගේ thumbnail එකකුත් තියෙනවා. අන්න හොල්මන්ගේ හරිද මුගේ ළඟට ගියාම මුන් අපේ ඇඟට එනවා. මුන් තාපු ගේම් අධ්‍යම හරිද? දඟලන්න බෑ. චන්ඩිය නෙමෙයි. ඔය දඟලන්නේ බෑ පණු ගහිල්ල වගේ. ලස්සන අම්මා ජිගි බුම්. හරි අවුලක් නැහැ. ඕහම තමයි මෙන්න අපේ මැරිච්ච ඥාති ඉන්නෝ. මේ ටික තමයි මගේ ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නේ. ෆොටෝ එකක් ගහමුනේ. මෙච්චර නටන එකේ සලකන්නත් එපා ඕගොල්ලන්ට. ජිගි බුම්. සේරම නටන්න ඕනේ. මේ පැත්තට අන්න හරියන. ෆොටෝ එකක් ගන්න. කවුද බම් මේව සේව් කරන්නේ. හරි. නෑ අපි ගියා. අප්පඩ හුඩු ලැග් වෙනවා යාළුවේ. තරබෝ ලැග් එකක් කරා මට යන්න දෙන්නේ නැහැ. ෂීප් එක යන්න ඕනේ මෙතන. ඔන්න හරි. ඔන්න මම ඒකේ වීඩියෝ එකක් ගෙනාවා. අපිට දැන් තව ටිකක් ඉස්සරහට යන්න තියෙනවා. මම ඔයගොල්ලන්ට දැන් යන ගමන් කතාවක් කියන්න. මොකද පිස්සුද මම කතා දන්නේ නැහැ. කතා අහන්නත් එපා මගේ. අන්න අතර කකුරුණක් පේනනේ. මම හිතන්නේ උතර තමයි ප්ලේස් එක. තව ටිකක් ඉස්සරහට යන්න පාලමක් තියෙන මෙතනින් යන්නකෝ පාලමකෝ. අපි ඉන්නක් යනවා. අන්න හරි. ළඟටම වඩා අතන පාලමක් තියෙනවා. අතනත් පොඩි ප්ලේස් එකක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ වල යනවද නැත්නම් එකක් මේ වීඩියෝ එක යනවද?
ඕනේ නෑ නේද පස්සේ වීඩියෝ ගේන පස්සේ මං හිතන්නේ වීඩියෝ ගේන්න ඕනෙත් නෑ ඔකට හරි ඔන්න යාළුවනේ දැන් විනාඩි 5ක්ම ගිහිල්ලා තියෙන වීඩියෝ එක දැන් අපි යන්න අතෙන්ට යන්න ඕන අර ඔයගොල්ලන්ට වෙන්නේ නැති බෝඩ් එකක් ගන්න මං හිතන්නේ ඕක මේ චිප් බෝඩ් එකක්ද කියලා මට හිතන විදිහට එහෙමයි වැරදිත් දන්නෙත් නෑ ඉතින් පවුලක් නෑ මම ගැන වැඩි කියන්නේ නෑ මෙතන අර හවායි වල ලුක් එකක් තියෙන්නේ එන හවායි දන්නෙත් නෑ මේ බෝරු අන්න රෑවෙන් යන්නේ යාළුවේ යන්න තියෙනවා මේ බැලුම් ටික පොඩ ඉන්න යාළුවේ අර ඉර බහගෙන යනවා මම දැක්කනේ මේ ඉරෙලියත් වටනවා ඇඟට හරි අපි ඉස්සලා ඩේ කරගෙනමු සේරම කලින් ඩේ කරමු නැත්තම් මේ කියාර කම්මැලි යාළුවනේ උන්ට බලන් ඉන්නත් කම්මැලි වෙයි කලින් අර මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සින්දුවක් මේ මොකුත් මේ ඔලු ටිකක් මේ ඇඟවල් නැද්ද මුන්ට ඔලු ටිකක් ඇවිදිනවා යාළුවනේ මුත් එක ගමු වැඩියම් කිට්ට ගහන්න බෑ යාළුවනේ මට වඩා පොඩි නිසා ෆොටෝයක් ගහගමුනේ ඔක්කොම ෆොටෝ ගන්න අන්න අතරින් ගිහින් මුන් ටික කොහෙන්ද යන්නේ දැන් මේ පාරෙන්ද යන්නේ ඔලු මම්මේ මුන් සෑහෙන කොටයි ඉන්නේ අවුලක් නැහැ වැඩක් නැහැ ඒවන දැන් අපි අවශ්‍ය වැඩේ කරගෙනමුකෝ දැන් ඔන්න අපි වීඩියෝ එකේ අවසාන ටයිම් වල තියෙන්නේ කොහොම හරි කරලා මේ තියෙන්නේ බැලුම් ටික මට ඉතින් යාළුවනේ මේක පදින්න නම් බෑ ඕගොල්ලෝ මේ බනින්න නම් එපා බනින්න මොකටනේ මොකටද දැන් ඕගොල්ලෝ ආස පාටක් කියනවා මම නම් ආස රතු එකනේ රතු එක හොඳයි යන්න තියෙන තා ප්ලේන් එකක් යනවා සල්වි වාහනේ නැගා අපි ඉස්සෙල්ලා මේ අහසට ගිහිල්ලා මේක වීඩියෝ එකක් ගමු බැලුම් බෝලේ නැග්ගා ඉතින් ඔන්න අද කොහොමද වීඩියෝ අවසාන වෙන්නේ ඉතින් මම ඉස්සරහට සුපිරි ගේම් එකක් ගේන්න හිතාගෙන ඉන්නවා හරිද ඉතින් මම ක්‍රිස්මස් එකකට අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකත් කියන්න ඕන ඕගොල්ලන්ට මේක මම එහෙනම් අද වීඩියෝ ඉවර කරන්න හදන්නේ ඉතින් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඕගොල්ලන්ට සුබම සුබ දවසක් අයියෝ මෙන්න හැප්පුණා